ඔබේ ජීවිතයට වැදගත් වන වීඩියෝ නැරඹීම සඳහා පෙළඹෙන සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ ආරම්භ වන්නේ පාරම්පරික අපේකම සමග පැමිණි හෙළවෙත කම පාරම්පරික අතීතයක සිට පැමිණි හෙළවෙත කම. අයිබෝවන් අපේ හෙළවෙත කම YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ජීවත් වෙන්නේ හෘදයාඝාතයක් කියන දේ ඕනෑම මොහොතක ඕනෑම වයසක කෙනෙකුට වෙන්න පුළුවන් යුගයක. දහඩිය තමුන් පපුවේ බරක් දැනෙනකම අපි හදවත ගැන හිතන්නේ නැහැ. හැබැයි අපේ මුතුන් මිත්තන් මේ මාරාන්තිකයෙන් පීරුනේ කොහොමද? ඔවුන්ගේ හදවත් ගල් පර්වතයක් වගේ ශක්තිමත් වුණේ කොහොමද? අද අපි කතා කරන්නේ ගංගා යුරක අභිමානයෙන් නැගී සිටින හදවතේ රෝග නිට්ටාවටම සුව කරන කුඹුක්ෂාගේ අසිරිය ගැනයි. අතීතයේ අපේ ගම්වල මිනිස්සු වතුර බිව්වේ කුඹුක් මුල් වලින් පෙරලා ආපු ලිම් වතුර. කුඹුක් ගාට පුළුවන් ජලයේ තියෙන අපද්‍රව්‍ය විතරක් නෙවෙයි මනුෂ්‍යයාගේ ශරීරයේ රුධිර නාල ඇතුලේ තියෙන අපද්‍රව්‍ය පිරිසිදු කරන්න. ඉතින් අපේ හෙළවෙතකම් පොත්පත්වල කුඹුක් හඳුන්වන්නේ හෘද ද්‍රව්‍යයක් විදිහටයි. ඉතින් ඒ කියන්නේ හදවත් වලට සිජුවම ජීවය දෙන ඔසුවක් විදිහට. ඔබ දන්නවද? දවස පුරා වෙහෙස මහන්සි වෙලා වැඩ කරන අපේ පැරන්නෝ කුඹුක් පොතු තම්බාගත් වතුර වීදුරුවක් පිළ තමයි හදවතේ තෙහෙට්ටුව නිවාගත්තේ. අද කාලේ අපි බයිපාස් සත්කම් වලට ලක්ෂ ගණන් වියදම් කරනවා. හැබැයි ස්වභාවතම අපිට නොමිලේම දීලා තියෙන මේ දිව්‍යමය ඔසුව අපි අමතක කරලා දාලා. ඉතින් දැන් ඔබ හිතන්න පුළුවන් මේක හුදෙක් ගැමි විශ්වාසයක් කියලා. නැහැ. වර්තමාන බටහිර වෛද්‍ය විද්‍යාව පවා අද කුඹුක් ගස ඉදිරියේ හිස නමලා තිබෙනවා. විද්‍යාත්මක ටර්මිනේලියා අර්ජුනල් ලෙස හඳුන්වන කුඹුක් පොතුවල අඩංගු අර්ජිනෝලික් ඇසිඩ් කියන මේ විශේෂ සංයෝගය හදවතේ රුධිර නාලවල බැඳී තියෙන අහිතකර කොලෙස්ටරෝල් දිය කර හැරීමට සමත් වන බව ලෝක ප්‍රකට වෛද්‍ය පරීක්ෂණ මගින් සනාථ කර තිබෙනවා. ඉතින් ඔබත් හෘද රෝග වලින් පීඩා විඳිනවා නම් හෝ ඉනාරක්ෂා වෙන්න කැමති නම් හොඳින් මුහුකුරා ගිය පිරිසිදු කුඹුක් පොතු කැබලි කිහිපයක් ගෙන වතුරපත් 8ක් එකට සිඳුවා පානය කරන්න. ඒ කියන්නේ වතුර කෝප්ප 8ක් එකක් වනතුරු රත් කර උදේ හවස පානය කරන්න. එහෙම නැත්නම් කුඹුක් පොතු කුඩු තේ හැන්දක් එලකිරි සමග මුසු කර කිරි කසාය ලෙස පානය කරන්න. ඔබේ ඇහුරුණු රුධිර නාල පිරිසුදු වී නැවතත් හදවතට නව ජීවයක් ලබා දෙයි. ඉතින් අද ඔබට රැගෙන අපේ හදවත් රෝග සඳහා කුඹුක් පොතු කොහොමද භාවිත කරන්නේ කියලා. ඉතින් ඔබට හදවත් රෝග සඳහා කුඹුක් පොතු භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු පියවර කුමක්ද යන්න නිවැරදිව ඩිස්ක්‍රිප්ෂන් එක හරහා දාලා තිබෙනවා. ඔබ ඒ බලලා ඔබගේ හදවත් රෝගීන් සඳහා නිවැරදි ආකාරයට ඔසු සරසා ගන්න. සෙනම් ගිහින් එන්න මේ ඔබේ YouTube නාලිකාව හෙළවෙත කම.